හායි යාළුවනේ. ට්‍රාන්ෂන් කියන නම ඔයාලට ඇහුනම මොනවද මතක් වෙන්නේ? ඔයාලට මුකුත් මතක් වෙන්නේ නැහැ නේද? හැබැයි ට්‍රාන්ෂන් කියන්නේ අපි නොදන්න චීනයේ පාරිභෝගිකයනුත් නොදන්න. ඒ කියන්නේ චීනයේ මිනිස්සුත් දන්නේ නැති. හැබැයි චීනයේ ඇතුළේ නිෂ්පාදනය වෙන ලෝකේ 4 වෙනියට ලොකුම මොබයිල් ෆෝන් බ්‍රෑන්ඩ් නිෂ්පාදනය කරන සමාගමේ නම. ඉතින් ඔයාලා සමහර විට අහලා ඇති Infinix නැත්නම් Tecnomobile වගේ ෆෝන් ගැන. itel මේ වගේ දේවල් ඔයගොල්ලෝ අහලා ඇති. මම හරිනම් 2023 අපේ ආර්ථික අර්බුදයත් එක්ක ලංකාවෙත් මේ Infinix Tecnomobile ලංකාව ඇතුළේ රිලීස් වුණා. ඒවා ටිකක් අඩු ගානට අපිට ගන්න පුළුවන් වුණා. තාමත් ලංකාවේ ඒවා විකුණන්න තියෙනවා. ඉතින් මේ ට්‍රාන්සිෂන් හෝල්ඩින් කියන සමාගම ටිකක් විශේෂයි. ඒකට හේතුව ඒගොල්ලන්ගේ රට ඇතුලේ කියන්නේ මව් රට ඇතුලේ චීනය ඇතුලේ ජනප්‍රිය සමාගමක් නෙමෙයි. ආසියාව ඇතුලේ ජනප්‍රිය සමාගමකුත් නෙමෙයි. යුරෝපයේ අඳුරන්නේම නැහැ. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු. ඉතින් මේ ට්‍රාන්සිෂන් හෝල්ඩින් කියන සමාගම 2006 දී ට්‍රාන්සිෂන් ටෙක්නොලොජිස් කියලා චීනයේදී පටන් ගන්නවා. ඒකම යාලට තේරෙනවා ඒ වෙද්දි චීනයේ මොබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රි එක සෑහෙන ඉස්සරහට වේගයෙන් ගමන් කරනවා. ඒ Samsung, Apple, Sony වගේ අනිත් රටවල් බ්‍රෑන්ඩ් එක්ක සංසන්දනය කරමින් ඒවා කොපි කරමින් නැත්නම් ඒ ටෙක්නොලොජි අත්හදා බලමින් අලුත් දේවල් නිෂ්පාදනය කරමින් Xiaomi, Oppo, Vivo, Huawei වගේ කියන සමාගම් ඉස්සරහට යනවා කියලා. ඉතින් ඒ එක්කම එයාලා රට ඇතුලේදී ඒගොල්ලන්ගේ රට ඇතුලේදී මොබයිල් ෆෝන් එකක් ඒගොල්ලන්ට නිකුත් කළා ඉස්සරහට යන ටිකක් අමාරුයි කියලා තේරිච්ච හන්දා ඒගොල්ලෝ මාකට් රිසර්ච් එකක් කරනවා. ඉතින් අන්නේ මාකට් රිසර්ච් එකේදී 2018 තමයි ඒක කරන්නේ. ඒකෙන් ඒගොල්ලෝ තීරණය කරනවා අපිට දැන් චීනය ඇතුලේවත් ආසියාව ඇතුලේවත් යුරෝපය ඇතුලේවත් මේ මාකට් එකට එන්ටර් වෙන එක ලේසි නෑ. අපිට හොඳම දේ තමයි කවුරුවත් වැඩිය හිතන්නේ නැති අප්‍රිකානු මහද්වීපයේ අපේ වැඩ පටන් ගන්න එක කියලා. ඉතින් ඔන්න ඔය තීරණයත් එක්ක එයාලා 2008න් පස්සේ අප්‍රිකාවට යනවා. අපි 2007 වෙද්දි මතකයක් තියෙනවා නම් ලංකාවටත් ආව ඔය පොඩි චයිනීස් ෆෝන් සෙට් එකක් ටීවී තියෙන, රේඩියෝ තියෙන, ඩුවල් සිම් දාන්න පුළුවන්, සද්ද ගොඩක් ඇහෙන ෆෝන් සෙට්. අන්න ඒ කාලේ තමයි මේක මේ පටන් ගන්න තින්නේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලොත් ටීවී, රේඩියෝ තියෙන ඩුවල් සිම් ෆෝන් අප්‍රිකාවට අඳුන්වලා දෙනවා. හැබැයි එයාලට එකපාරටම ස්මාර්ට්ෆෝන් ඉන්ඩස්ට්‍රි එකට යන්න අප්‍රිකාවේදී ටිකක් අමාරුයි. මොකද ඒ වෙනකොට Nokia නැත්තම් Samsung වගේ සමාගම් ඒගොල්ලන්ගේ අප්‍රිකානු මහද්වීපයේ ආධිපත්‍ය පතුරගෙන හිටියේ. ඉතින් ඒක ඒගොල්ලෝ හොඳට අධ්‍යයනය කරලා ඒකෙදී ඒගොල්ලෝ දේවල් ටිකක් අනුගමනය කරනවා. අපි ඒ අනුගමනය කරපු ඒවා ගැන කතා කරමු ඉස්සරහට. ඉතින් ඒගොල්ලන්ට අපු ලොකුම ගැටලුව තමයි අප්‍රිකාවේදී ස්මාර්ට්ෆෝන් එක රිලීස් කරන්න. මේ අප්‍රිකාවේ මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව ගොඩක් අඩුයි. ආසියාතික රටවලටත් වඩා අප්‍රිකාවේ මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව ගොඩක් අඩුයි. ඉතින් අන්න ඒ හන්දා ඒගොල්ලන්ට අර හොඳ ක්වොලිටි ෆෝන් එකක් අප්‍රිකාව ඇතුලේ විකුණද්දි ලොකු ගාණක් වෙනවා. ඒ වෙනකොට ඒ හන්දා Samsung, Nokia කියන සමාගම් එහෙ හොඳට ආධිපත්‍ය පතුරගෙන හිටියේ. ඒ වගේම මේ Samsung, Nokia කියන සමාගම් දෙකේ ආධිපත්‍ය කඩන්න මේගොල්ලෝ අප්‍රිකාවට අත්‍යවශ්‍ය, ඒ කියන්නේ අනවශ්‍ය දේවල් අයින් කරලා අත්‍යවශ්‍ය ෆැසිලිටිස් වැඩිපුර එකතු කරලා ෆෝන් රිලීස් කරන්න පටන් ගන්නවා. ඒකෙදී ඒගොල්ලෝ මුලින්ම කරන්නේ ඒක ලාංකිකයන් ආසියාතික දකුණු ආසියාතිකයන්ට ටිකක් විතර වැදගත් දෙන දෙයක්. ඒගොල්ලෝ මුලින්ම අඳුන ගන්නවා Nokia ෆෝන් වල, Samsung ෆෝන් වල black skin එකක් තියෙන කට්ටිය. ඒ කියන්නේ අප්‍රිකානු මිනිස්සු හමින් කළු පාටයි. ඉතින් ඒගොල්ලන්ගේ රැට ෆොටෝ එකක්, නයිට් ටයිම් එකේ ෆොටෝ එකක් ගත්තාම ඒගොල්ලන්ගේ ඇත්තටම දත් ටිකයි ඇස් ටිකයි පේනවා ඇරෙන්න. අර මූණ හොඳට පැහැදිලිව ඇඟ හොඳට ඒ කළු ස්කින් එක හන්දා පේනව අඩුයි. ඒක අපිටත් තියෙනවා ඉස්සර. ඉතින් ඒගොල්ලෝ ඒ හන්දා ඒගොල්ලන්ගේ කැමරාවල නයිට් විෂන් එක හොඳට වැඩි කරලා නයිට් ටයිම් ෆොටෝග්‍රැෆි හොඳට ඉන්ක්‍රීස් කරලා ඒගොල්ලන්ගේ හොඳට රැට ෆොටෝ එක හොඳට වදින විදියට කැමරා ඉන්ක්ලූඩ් කරලා ෆෝන් රිලීස් කරන්න පටන් ගත්තා. ඒ වගේම මේගොල්ලෝ
ඒ රට ඇතුලේ තව තියෙන ගැටලුවක් තමයි එක එක SIM වර්ග තියෙනවා. එක එක ඒවා ෆැසිලිටිස් වෙනස්. ඉතින් ගොඩක් මිනිස්සු SIM දෙකක් පාවිච්චි කරනවා ඒ රටවල. ඉතින් ඒ හන්ද ඒගොල්ලෝ SIM දෙකක් හෝ තුනක් දාන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් විදිහට ඒගොල්ලෝ මාකට් එකට මේ ෆෝන් ඉන්ට්‍රොඩියුස් කළා. ඒ වගේම රස්නෙට හොඳට රස්නෙට ඔරොත්තු දෙන ඒ වගේම ඩස්ට් එකට ඔරොත්තු දෙන ෆෝන් ඒගොල්ලෝ මේ මාකට් එකට රිලීස් කළා. ඊළඟ එක තමයි හොඳම දේ. අප්‍රිකාව කිව්වහම අප්‍රිකානු මහද්වීපයේ ගොඩාක් රටවල් වල තියෙන ලොකුම ගැටලුවක් තමයි විදුලිය නොමැතිකම. එතකොට මේගොල්ලෝ එකපාරක් ෆෝන් එක charge කළාම දවස ගානේ charge කරන්න වුණොත් අර Samsung ෆෝන් Nokia ෆෝන් වගේ ඉස්සර ඒක ලොකු කරදරයක් වෙනවා. ඉතින් මේගොල්ලෝ කරපු දේ තමයි මිලිඇම්පියර් 5000ක් විතර බැටරි තියෙන දවස් දෙකක් විතර බැටරි අල්ලලා හිටින මොබයිල් ෆෝන් මාකට් එකට රිලීස් කරපු එක. ඒකෙන් ඒගොල්ලන්ගේ මාකට් එක හොඳට අල්ලගන්න පුළුවන් වුණා මේ ටෙක්නෝ මොබයිල් එකටයි itel ඒ වගේ මොබයිල් ෆෝන් බ්‍රෑන්ඩ් වලට. ඊට පස්සේ ඒගොල්ලෝ එතනින් නැවතුනේ නෑ. මේ දුන්න දේවල් ඒ කියන්නේ අප්‍රිකානු මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් උපරිම වශයෙන් දීලා අනවශ්‍ය දේවල් අඩු කළා මේගොල්ලෝ දෙන ෆෝන් එක අර Samsung Nokia කියන ෆෝන් වලට වඩා ගොඩාක් ලාභදායී මිලකට මාකට් එකට රිලීස් කළා. ඉතින් මෙන්න මේ රිලීස් කිරීමත් එක්ක අප්‍රිකාවේ මේ වෙනකොට වැඩිම මාකට් ෂෙයාර්ස් තියෙන්නේ මේ චයිනීස් මෙන්න මේ කම්පැනි හදන මොබයිල් ෆෝන්ස් කම්පැනි තුනට. ඒ කියන්නේ ඔයාලා හිතා ගන්න Infinix, Tecno, itel කියන සමාගම් තුන කම්පැනි තුනක් විදිහට එහෙ ෆෝන් විකුණුවට එකම කම්පැනි එකකින් හදන්නේ. හැබැයි ඒ තුන අතරේ ලොකු තරඟයක් අප්‍රිකාව ඇතුලේ තියෙනවා. ඉතින් මේ Samsung සහ Nokia ආධිපත්‍ය බිඳලා අප්‍රිකාව තුළ මේ අලුත්ම ආධිපත්‍යයක් බිහි කරන්න පුළුවන් වුණු මේ Transition Holding වලට අයිති මේ ෆෝන්ස් බ්‍රෑන්ඩ් ටික 2018 වෙද්දී අප්‍රිකානු මහද්වීපය ඇතුලේ Transition 49%කුත් Samsung 10%කුත් Nokia 7%කුත් විදිහට තමයි බෙදලා ගිහින් තිබ්බේ. ඊටු ටික වෙන ෆෝන් බ්‍රෑන්ඩ්ස් වලට ගිහිල්ලා තිබ්බේ. ඉතින් මේක ඔයාලා නිකන් හොයලා බැලුවොත් චීන මිනිස්සු මේ එකම ෆෝන් බ්‍රෑන්ඩ් එකක්වත් දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ තාම චීනට එකම ෆෝන් එකක් රිලීස් කළත් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ මේ අලුත් විදිහට මාකට් එකට එන්ටර් වුණ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ Transition කම්පැනි කොහොමද? දැන් ඔයාලා ළඟත් සමහර විට ෆෝන්ස් ඇති Transition කම්පැනි හදපු ඒ කියන්නේ Infinix, Tecno, itel වගේ මොබයිල් ෆෝන්ස්. එහෙම තියෙනවා නම් ඒවැ ක්වොලිටි එක ඔයගොල්ලන්ට දැනෙන්නේ කොහොමද? ඉතින් මෙන්න මේවා ගැන ඔයගොල්ලන්ට හිතන දේවල් මගේ මේ වීඩියෝ එකේ පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාගෙන subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. මගේ මොනවාරි හැදෙන්න තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි ආයි ඊළඟට වෙන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. See you all.